සංකාරයට ගණන් උස්සන ඔයාගේ මුස්ලිම් යාළුවට පේන්නම අපි වටලප්පන් එකක් හදමු. බලන්නකෝ මේ වටලප්පන් එක හරිම රසයි. මුස්ලිම් අයගේ වගේම සිංහල අපි එයාලගේ රසටම වටලප්පන් එකක් හදලා බලමුද? මේ තියෙන්නේ පැණි බේරෙන මුස්ලිම් ස්ටයිල් වටලප්පන්. හැබැයි මේකේ ටිකක් වෙනස්. බලමුකෝ කොහොමද අපි මේක හදන්නේ කියලා. එහෙනම් යමු වීඩියෝ එකට. ඉබෝන් යාළුවනේ මෙන්න vlog channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ බිත්තර 10කින් වටලප්පන් එක. හැමෝටම වටලප්පන් හදන්න හරිම අමාරුයි. ඉතින් අද ලේසියෙන්ම වටලප්පන් එකක් කොහොමද හදන්නේ කියලා මම ඔයාලට කියලා දෙන්නයි යන්නේ. ඉතින් අපිට ඉස්සෙල්ලාම වටලප්පම හදන්න ඕන වෙනවා ලොකු හකුරු බෑ දෙකක ප්‍රමාණයක්. ඉතින් මම මේ අරන් තියෙන හකුරු එක ඇත්තටම ඔරිජිනල් කිතුල් හකුරු. මේ බලන්න. මේක චොකලට් වගේ හකුරු එකක්. මේක ඔරිජිනල් පියෝ කිතුල් හකුරු. ඉතින් ඔයාලට ඔරිජිනල් කිතුල් හකුරු හොයාගන්න නැත්නම් කමන්නේ. සීනි පොල් හකුරු හරි මේකට පාවිච්චි කරන්න. ඉතින් අපිට උණු වෙනා බිත්තර 10ක්, ඒ වගේම කුරුඳු, එනසල්, වැනිලා, ඔයාලා හාල් මයින රයිස් කුකර් එකේ කප් එකෙන් උකු පොල් කිරි කෝප්ප එකක් මේකට ඕන වෙනවා. ඒ වගේම තමයි අපිට පොඩි පෙනේරෙකුත් ඕන වෙනවා. ඉතින් එහෙනම් අපි යමු වටලප්පන් එක හදන්න. අපි ලිප මේ විදිහට ඔන් කරගෙන මධ්‍යම ප්‍රමාණයෙන් ලිප තියා ගන්නවා. ඔන්න ඔය විදිහට. ඉතින් අපේ ඔරිජිනල් කිතුල් හකුරු එක අපි මේක තියා ගන්නවා මේ විදිහට. මම හිතන්නේ විනාඩියක්වත් යන එකක් නෑ මේක මෙල්ට් වෙන්න. මොකද මේ හකුරු එක ඒ තරම් අර කටේ දිය වෙලා යන සයිස් එකේ හකුරු එක. මේක අපිට අපි ගමේ යන වෙලාවක ගෙනාවු හකුරු එකක් කෙහෙල් කොලේ යොතලා මේකලා හදපු හකුරු එකක් තමයි මේ හකුරු එක. ඉතින් මේ හකුරු එක මේ විදිහට මෙල්ට් වෙන්න දෙන්න ඕනේ. හොඳට මතක තියාගන්න සමහර අය මම දැකලා තියෙනවා වටලප්පන් හදද්දී හකුරු එක මෙල්ට් වෙන්න කියන වතුර වක් කර ගන්නවා. ඒ වැඩේ කවදාවත් කරන්න එපා. වතුර වක් කරගත්තාම මොකද දන්නවද වෙන්නේ? අපේ වටලප්පන් එකට අපි පොල් කිරිත් දානවනේ. එතකොට අර හකුරු එකට අපි වතුරත් එකතු කරාම මොකද වෙන්නේ? මේ හකුරු එක තවත් අර වතුර වගේ ගතිය පේන්න හම්බෙනවා. මේ වතුර වැඩි වෙලා බිත්තර එකට හරියට අල්ලන්නේ නැතුව යනවා. පදම හරි නැතුව යනවා. පොඩක් අපි ලං කරලා පෙන්නමු අපේ යාළුවන්ට හකුරු එක කොයි වගේද කියලා. මේ බලන්න යාළුවනේ හරි ලස්සන පාටක් තියෙන්නේ. සීනි උනත් කැරමල් කරගන්න ඕන වෙන්නේ නැහැ. බලන්න මේක ඒ තරම් හරිම ලස්සනයි. දැන් මේක මේ හරි නැවුම් සුවඳක් එන්නේ මේ හකුරු එකේ. කිසිම විසක් රසායනිකයක් දාලා නැතුව ගෙදරම හදපු කිතුල් හකුරු එකක් තමයි මේ හකුරු එක අපිට හම්බ වෙච්ච. ඉතින් මේ බලන්නකෝ මේ හකුරු එකට මේ අමුතුවෙන් වතුර මික්ස් කරන්න ඕනේ නැහැ. ඔයාලට පේනවා ඇති. මේක වැක්කිරෙන සුළුයි මේ බලන්න. මේක ඔරිජිනල් පියෝ හකුරු හින්දා වෙන්නේ නැති අපිට අමුතුවෙන් වතුර වක් කරගන්න උමනාවක් නැහැ. ඉතින් මේක මේ විදිහට දිය වෙන්න දෙමු අපි. ඔයාලට පේනවා ඇති බුබුලු දාගෙන වගේ එන්නේ දැන් මේ හකුරු එකේ. ඊට පස්සේ අපි අපේ මේ පොල් කිරි එක තියෙනවානේ. පොල් කිරි එකෙන් භාගයක් මේ වගේ දානවා. මොකද මේ හරියේ වතුර වගේ බැහැලයි තියෙන්නේ. ඒ හින්දා අපි ඔන්න බලන්න රස්නෙට දාදි චුට්ටක් පරිස්සම් වෙන්න. අපි මෙහිම පොල් කිරි ටික අපේ එකතු කර ගන්නවා. මේ යට වතුර වගේ තියෙන හින්දා ඒ ටික මම ගන්නෙ නැහැ. ඔයාලට කැමරා එකට පේන්නේ නැතුව ඇති මේක වතුර වගේ මේ පොල් කිරි එක යට. ඉතින් ඒ මොකද මේ ෆ්‍රිජ් එකේ තියලා ගත්ත එක. එතකොට අර වතුරයි කිරි වෙන් වෙලා තියෙන හින්දා. ඉතින් අපි මේ විදිහට මේක මික්ස් කරගන්නවා. ඔයාලට පේනවා ඇති වතුර ආයෙ අමුතුවෙන් දැම්මොත් මේකට පදම නම් ජීවිතේට හම්බෙන්නේ නැහැ වතුර දැම්මොත්. ඒකින්ද මතක තියාගන්න. ඔයා සීනි හකුරු එකකින් හදනවා නම් කඩෙන් ගන්න හකුරු එකකින් හදනවා නම් ඒකට වතුර දාලා දිය කරගන්න හදන්න එපා. පොල් කිරිම දාලා හකුරු කැටේ දිය කරගන්න බලන්න. ඉතින් ඔයාලට පේනවා ඇති. මේ බලන්න. හරිම ලස්සනයි. ඔයාලට පේනවා ඇති දැන් මේ අපේ පැණි එක නටාගෙනයි එන්නේ. ඔන්න ඒ අවස්ථාවේදී අපි අර පෙන්වුවේ කුරුඳු එනසා අන්න ඒ ටික මෙන්න මෙහෙම නැගගෙන පෙළ ටික එද්දි අපි මේකට දා ගන්නවා.
මෙන්න මේ විදිහට. ඔයාලා බය වෙන්න එපා. අන්තිමට අපි ඒ ටික පෙරනවා. එතකොට ඒ ටික මේ වෙනවා. වගේම අපි මේකට කුරුඳු එකතු කර ගන්නවා. හරි යාළුවනේ දැන් අපේ පැණි එක ලෑස්ති වෙලා තියෙන්නේ. අපි දැන් ලිප ඕෆ් කරගමු. ලිප ඕෆ් කරලා මේක නිවෙන්න තියාගමු. යාළුවනේ දැන් අපේ පැණි එක ලෑස්ති. අපි දැන් අපේ බිත්තර 10 කඩා ගන්න යමු. අපිට අර කලින් වගේ කිරිමැන්න කෝප්පේ අපිට මේකට ඕන වෙනවා බිත්තරේ කඩා ගන්න. බිත්තරේ මෙන්න බිත්තරේ. බිත්තරේ අපි මේ විදිහට කඩලා වෙනම කෝප්පයකට දා ගන්නවා. හරිද? වෙනම කෝප්පයකට දාගන්නේ ඇයි කියලා දන්නවද? වෙනම කෝප්පයකට අපි මේ බිත්තරේ කඩලා දාගන්නේ බිත්තරේ නරක් වෙලා තිබ්බොත් එහෙම දැන් මේකට බිත්තර 10ක් විතර කඩලා දාලා දාන 11 වෙනි බිත්තරේ නරක් වෙලා තිබ්බොත් අර බිත්තර 10ම අපිට අයින් කරන්න වෙනවා. ඉතින් අපි ඒක නිසා මේ පොඩි භාජනයේට බිත්තරේ කැඩුවා. අපි කලවම් කරන භාජනයේට බිත්තරේ දැම්මා. ඊට පස්සේ මෙන්න මේ බිත්තර වල තියෙනවා ඔයාලට පේනවත් දන්නේ මෙන්න මේ වගේ වැටුණා කියන්නේ මෙන්න මේ වගේ සුදු පාට කොටස. හරිද? මේකින්ද තමයි වටලප්පම් පිළිගඳ වෙන්නේ. අන්න ඒ නිසා මෙන්න මේ කෑල්ල බිත්තරෙන් අපි අයින් කරගන්න ඕනේ. හරිනේ? ඔන්න අපි බිත්තර 10 දැන් කඩාගමු. අයින් කරා. දැන් අපි බිත්තර 10ම කඩාගෙන ඉවරයි. අපේ අත අපි හොඳට හොදාන් ඇවිල්ලා මේ බිත්තර 10 අතින් මෙන්න මේ විදිහට ගසා ගමු. මේ විදිහට අපි අතින් අපේ බිත්තර ටික ලස්සනට මිශ්‍ර කරගමු. මේකට බීටරයක් බ්ලෙන්ඩර් එකක් නම් පාවිච්චි කරන්න එපා. හරිද? මුස්ලිම් අය වටලප්පම් හදන්නේ අතින්. ඒ කියන්නේ යාලා මික්ස් කරන්නේ අත පාවිච්චි කරනවා මික්ස් කරන්න. මෙන්න අතින් ගසා ගන්න. මෙන්න මේ විදිහට මෙහෙම පෙනෙනව කම්ම මේ ටික මේ විදිහට ගසා ගන්න ඕනේ. එතකොට තමයි බිත්තරේ හරියට අර හිල් මතුවෙලා හොඳට බිත්තරේ හැදිලා එන්නේ. අපේ බිත්තර එක හරි. අපි දැන් මේකට පැණි මිශ්‍රණය එකතු කරගන්න යමු. පැණි එක දැන් ලෑස්ති යාළුවනේ. අපි මේ බිත්තර මිශ්‍රණයට අපේ පැණි එක මෙහෙම හලාගමු. මෙන්න මේ විදිහට. අපේ පැණි එක මේ තියෙන්නේ මේ බලන්න මේක නිකන් දොඩොල් වගේ වෙලා. අපි මේ පැණි එක මේකට මේ විදිහට දාගමු. දාලා අපි මේක මිශ්‍ර කරගමු හොඳට. අපි වටලප්පන් එක හදන භාජනයේ අඩියේ මේ හකුරු පොඩ්ඩක් මේ විදිහට ගා ගන්න ඕනේ. එතකොට තමයි අර රසට චුට්ටක් එන්නේ. මේ තියෙන්නේ අපේ වටලප්පන් එක. දැන් අපි මේක මේ වගේ එකක් අරගෙන පෙරාගම මම මේක අරගන්න ගියේ ඒ උනාට බෑ හරියන්නේ නැහැ ඒක. ඒකින්ද අපි ටිකක් ලොකු පෙනේරියක් මේකට භාවිතා කරමු. ඔන්න අපි මේක දැන් මේ විදිහට පෙරාගන්න. හරි. ඔන්න අපිට මේ බලන්න කොහොමද ඒකේ පාට. හරි ලස්සනට තියෙනවා අපේ වටලප්පන් එක. ඔයාලට මේක අර ගලවලා අනිත් පැත්ත ගහ ගන්න ඕන නම් බටර් ටිකක් ඔයා තම්බන භාජනේ බටර් ටිකක් ගහගන්න. මන්නට දැන් පේනවා ඇති මේ අපේ පෙනේරේ අනවශ්‍ය කොටසක් තමයි මේ තියෙන්නේ. මේක හැන්දෙන් හූරලා අනේ අපරාධනේ කියලා ආයේ වටලප්පමට ඔබන්න නම් එපා. එහෙම බොත් එහෙම මේ වටලප්පන් එක සවුත් වෙලා යනවා. අර ලස්සනට හිල් වගේ එන්නෙත් නැතුව යනවා. ඒකින්ද මේක මෙහෙම්මම අයින් කරලා දාන්න. ඉන්නේ අපේ ඔක්කොම ඉවර කරගත්ත වටලප්පම. ඔයාලා කැමති නම් මේ පෙඳ ටික අයින් කරන්න. ඕන නැත්තම් අවුලක් නැත්තම් ඔයාලට අවුලක් නැත්තම් ඒක ඒ විදිහටම තියාගන්න. මේ තියෙන අපේ වටලප්පන් මිශ්‍රණය. මම නම් මේ පෙඳ ටික මේ විදිහටම මෙහෙම තියනවා. හරිම ලස්සනයි ඒක බලන්නකෝ. කෙනෙක් හරිය නිකන් කැපිචිනෝ එකක් වගේ. ඉතින් අපි මේ විදිහට මේක තම්බලා බලමු කොහොමද කියලා.
වටලප්පන් එක තම්බන්නේ මෙන්න මේ රැක් එක උඩ. මේක අපි අද රයිස් කුකර් එකේ තම්බන හින්දා මේක යටින් දාලා තමයි වටලප්පන් එක උඩින් තියන්නේ. ඒකොත් කලින්ම උණු කරව ගන්නවා. ඒ උණු වෙච්ච වතුර එක රයිස් කුකර් එකට දාලා තමයි වටලප්පන් එක අපි තම්බගන්නේ. ඒක ගොඩක් ලේසි ක්‍රමයක්. එතකොට අර විනාඩි 45ක් වගේ පැයක් දෙකක් වගේ බලන් ඉන්න ඕනේ වටලප්පන් එක ඉදෙන එක. මෙන්න මේ විදිහට තමයි අපේ වටලප්පන් එක අපි මේ විදිහට උණු වතුර දාලා මේක බස්සුවේ. අපි බලමු තව විනාඩි 20කින් විතර මේ වටලප්පන් එක කොයි විදිහට තියෙයිද කියලා. ඕකේ. ඉතින් අපි දැන් බලන්න යන්නේ අපේ වටලප්පන් එක ඉදිලාද කියලා. ඔන්න ඉදිලාද බලන්න මේ වගේ පොඩි ඉරටුවක් පාවිච්චි කරනවා. මේකේ පොඩ්ඩක්වත් ඇලිලා නැහැ. පේනවා ඇති මේකේ පොඩ්ඩක්වත් ඇලිලා නැහැ වටලප්පන් එක. ඉතින් ඇලිලා නැහැ. තව චුට්ටි වෙලාවකින් අපිට වටලප්පන් එක බා ගන්න පුළුවන්. තියෙන්නේ අපේ ෆ්‍රෙෂ්ම ෆ්‍රෙෂ් ෆ්‍රිජ් එකේ පැයක් දාපු වටලප්පන් එක. ඔයාලට පේනව නේද යාළුවනේ ඒක නිකන් පැණි බේරෙන වටලප්පනක් තියෙන්නේ. ඉතින් අපි බලමු මේක අනිත් පැත්ත හරවලා කොහොමද තියෙයිද කියලා. හරි අපි වටලප්පන් එක හිමීට මෙහෙම බොරුල් කරගමු. පොඩි ටච් එකක් දෙමු මෙහෙම බොරුල් කරගන්න. හරි. ඔන්න වටලප්පන් එක ගැලවිලා තියෙන්නේ. අපි මේ වගේ හරවමු. ඔයාලා රෙඩිද? ඔන්න අපේ වටලප්පන් එක තියෙනවා. මෙන්න බලන්න වටලප්පන් එක. වව්. අපි අර යටට දැම්ම පැණි ටික මේ විදිහට උඩට ඇවිල්ලා තියෙනවා. බලන්න කොච්චර ලස්සනද කියලා ඔම් බලන්න. අපි දැන් උඩිනුත් ලුක් එක පෙන්නන්නම් කොයි වගේද කියලා. බලුවනේ මෙන්න මේ විදිහට පැණි මුලක් වගේ තමයි අපේ වටලප්පන් එක තියෙන්නේ. අපි බලමු ඇතුලේ හිල් හොඳට ඇවිල්ලාද කියලා. ඔයාලා මී වදේ වගේ අර හිල් ඔයාලට පේනවා දැනටමත් මී වදේ වගේ තමයි මේක තියෙන්නේ. ඒ වුණාට අපි බලමු ඇතුළ කොයි වගේද කියලා. කෑල්ලක් කපාගෙනම මං එන්නම්. බලමු යාළුවනේ අපේ වටලප්පන් එක කොයි වගේද කියලා කපලා. ඔයාලට පේනවා ඇති කඩේ වටලප්පන් වගේ නෙමෙයි. ඕන්න බලමු. අන්න බලන්න. වව්. මේ බලන්න මී වදේ වගේ මේකේ හිල් හැදිලා තියෙන විදිය. ඔයාලට පේනවා ඇති කියලා මං හිතනවා. මේ බලන්න මී වදේ වගේ. ඉතින් මේ වගේ වටලප්පන් එකක් ඔයාලත් හදලා කාලා බලන්න. මේ වගේම ඒ වලයි වටලප්පන් එකත් අනිවාර්යෙන් අපේ මෙන්න vlog channel එක subscribe කරලා අපිට පොඩි support එකකුත් දෙන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් එනකම් මං ගිහිල්ලා එන්නම්.